ආයිබෝවන් මම ජනිත්. ඉතින් මේ තමයි මගේ පළවෙනි ව්ලොග් එක. ඔන්න ඉතින් අද අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ සුන්දර රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා සංචාරක පුරවරයකට. ඉතින් උදේ පාන්දර අපි ගමන ආරම්භ කරලා අපි අද යන්නේ ඇඹිලිපිටියේ ඉඳලා බලංගොඩ හරහා පෙළිහුල්ලොය කියන සංචාරක පුරවරයට. ඔන්න දැන් අපි ඉන්නේ පල්ලෙබැද්ද නගරය පහු කරලා ටිකක් ඉස්සරහට එද්දී හම් වෙන පුංචි වෙල්යායක් ගාව. ඉතින් මේ වෙල්යාය පුංචි වුණත් මේ වෙල්යායේ තියෙන සුන්දරත්වය නම් ඉතාමත් ඉහළයි. ඔය ඈතින් පේන කඳුවැටියට තමයි අද අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි තව ඉස්සරහට යමු කතාවේ මොන වගේ තැන්ද තියෙන්නේ බලන්න. කිලෝමීටර් 100කට අධික ප්‍රමාණයක් අපි ඉස්සරහට ඇවිල්ලා දැන් ඉන්නේ. ඔන්න ඈතින් පේන්නේ සුන්දර හාගල කඳුවැටිය. ඉතින් හාගල කඳුවැටියත් පාස් කරගෙන අපි තව ඉස්සරහට යද්දී අපිට හමු වෙනවා බෙලිහුල්ලොය පුරවරය. ඉතින් බෙලිහුල්ලොය පුරවරය කියමුම ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නේ සබරගමුව කැම්පස් එක. ඉතින් සබරගමුව කැම්පස් එකට පේන මානෙන් හරවලා තමයි අපි අද ගමන ආරම්භ කරන්නේ. මෙන්න මේ තියෙන්නේ නන්පේරියල් හන්දිය. ඉතින් නන්පේරියල් හන්දියෙන් හරවලා කිලෝමීටර් 14ක් පමණ කඳ උඩට යනකොට සුන්දර සංචාරක ස්ථානයක් තියෙනවා. අපි ඉතින් කඳ උඩට යමු. ඒ ස්ථානය මොකක්ද බලන්න. ඔන්න ඉතින් මේ පාරේ අපි ඉස්සරහට යද්දී අපිට මෙන්න මේ වගේ දියැලි ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පාර ගැන නම් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාවට ලක් වෙනවා. මොකද කියනවා නම් මේ පාර යකාගේ පඩිපෙළට නොදෙවෙනි පාරක්. නමුත් මේ දවස්වල මේ පාර කාපට් කිරීම ආරම්භ කරලා තියෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඉතින් අපි යනකොට නම් එහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් ඉතින් ඉදිරියේදී මේ පාර එනවා නම් මේ වගේ දුෂ්කර ගමනකින් ඔයාලට මේ ගමන යන්න වෙන්නේ නැති වේවි. ඉතින් මේ ගමන මේ වගේ දුෂ්කර ගමනකින් යනකොට තමයි මට නම් හිතෙන්නේ මේ ගමනේ සුන්දරත්වය වැඩි. මොකද කියනවා නම් ඒක වෙනම අත්දැකීමක්. ඉතින් පාර හැදෙන එක අපිට අසුභාරංචියක් වුණත් මේ ගමේ ඉහළින් අයට නම් ඒක ඉතාමත් සතුටුදායක ආරංචියක්. මොකද මේ ගමේ අයට පහළට එන්න තියෙන එකම මාර්ගය තමයි මේක. ඉතින් අපි මේ කතාවේ ඉස්සරහට යමු. මේ වගේ පාරේ තව ඉස්සරහට මොනවද තියෙන්නේ බලාගෙන. මම කිව්වනේ මේ පාරේ යද්දී අපිට වංගු 33ක් අහු වෙනවා කියලා. ඉතින් අපි දැන් ඉන්නේ හරියටම අපිට හම්බ වෙන 4 වෙනි වංගුවේ. ඉතින් මේ ස්ථානේ ඉඳලා හරියටම යට බැලුවොත් ඔයාලට පේනවත් දන්නේ නැහැ. සුන්දර හිරිකටුවේ ගලාගෙන යන්නේ ඔන්නේ කඳු දෙක අතරින්. ඉතින් ඔය එහා පැත්තෙන් තියෙන කඳු වැටිය පිළිබඳ කතාව මම කඳු උඩට ගිහිල්ලා ඔයාලට විස්තරයක් කියන්නම්. මේ තමයි මගේ ගමන් සගයා ශලිදු. ඉතින් ශලිදු කියන්නේ වෘත්තියෙන් ගුරුවරයෙක්. ඉතින් එයාගේ ආසාවක් මත තමයි අද අපි මේ කතාව යන්නේ. ඉතින් තව ඉස්සරහට යමු. අපි අද මොන වගේ ස්ථානයක් බලන්න යනවද කියලා බලන්න. ඉතින් මෙතනින් එහාට තියෙනවා එක්තරා සුවිශේෂී ස්ථානයක්. ඒ ස්ථානය මම එතනට ගිහිල්ලාම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා අහලා තියෙනවද දැන් ලංකාවේ ලස්සනම ඉස්කෝලය කියන නන්පේරියල් ඉස්කෝලේ. ඉතින් නන්පේරියල් ඉස්කෝලේට එච්චර ලස්සනක් කියලා දෙන්නේ මෙන්න මේ ස්වාභාවික පරිසරය නිසා. ඉතින් ඔයාලත් හිතන්නකෝ මේ වගේ සුන්දර පරිසරයක ඉස්කෝලයක් කියන්නේ කොච්චර මානසිකතින් නිදහසක්ද කියන එක. ඉතින් මම ඒ ස්ථානට ගිහිල්ලා ඔයාලට තව එක් විශේෂී හේතුවක් පෙන්නන්නම්. ලංකාවේ ලස්සනම ඉස්කෝලය කියලා හඳුන්වන්න ඒක තමයි මං හිතන විදියට සුදුසුම හේතුව නන්පේරියල් ඉස්කෝලේට. ඉතින් අපි දැන් ඉන්නේ ලංකාවේ ලස්සනම ඉස්කෝලේ ගාව තියෙන ලස්සනම දියැලක් ගාව. ඉතින් ලංකාවේ ලස්සනම ඉස්කෝලේ කියලා නන්පේරියල් ඉස්කෝලේට
ගොඩක් ගෞරව ලැබෙන්නේ මෙන්න මේ අපූර්ව ඇල්ල නිසා. ඉතින් මේ non perial ඇල්ල නිසා තමයි ලංකාවේ ලස්සනම ඉස්කෝල අතරට non perial ඉස්කෝලේ ඇතුළත් වෙන්නේ. ඉතින් non perial ඇල්ලත් පහු කරගෙන අපි ඊළඟට යන්නේ non perial තේ කර්මාන්ත ශාලාව ගාවට. ඉතින් මෙතනින් එහාට අපිට යන්න නම් අනිවාර්යයෙන්ම ටිකට් පතක් අරගෙන අවසර පත්‍රය ලබා ගන්න ඕනේ. ඉතින් මේක පෞද්ගලික දෙමක් නිසා තමයි මෙතනින් එහාට යන්න අනිවාර්යෙන් ටිකට් පතක් ගන්න ඕන. ඉතින් ටිකට් එකත් අරගෙන අපි තව ඉස්සරහට යන්න තීරණය කළා. මෙතනින් පස්සේ තියෙන පාර ඉතාමත් දුෂ්කරයි. ඉතින් ඔයාලත් දෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. කොහොම නමුත් දැනට පාර හදනවා කියලා ආරංචියකුත් තියෙනවා. පාර හැදුවත් මෙතනින් එහාට නම් හදයිද කියලා හිතා ගන්න අමාරුයි. ඉතින් මෙතන ඉඳලා කිලෝමීටර් 6ක් විතර උඩට යන්න ඕන අපි යන ස්ථානය බලන්න. මේ තමයි සැමුවෙල් බේකස්ගේ මාර්ගණතුරුන බේකස් බෙන්. ඔන්න ඉතින් වංගු 33කුත් පහු කරගෙන දියඇලි ගණනාවකුත් පහු කරගෙන අපි දැන් ඇවිල්ලා ඉන්නේ මීටර් 1500කටත් වඩා උඩට. ඉතින් මෙතන සාමාන්‍යයෙන් නුවරඑළිය නගරය හා සමාන දේශගුණික ලක්ෂණ තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේකට ගොඩක් දෙනෙක් කියන්නේ බේකස් බෙන් කියලා. ඉතින් බේකස් බෙන් කියන එකට නම වැටුනේ කොහොමද කියලා ඔයාලා ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති. මම ඉතින් ඔයාලට කියලා දෙන්නම් බේකස් බෙන් එකට නම හැදුණු ආකාරය. ඔයාලා දන්නවත් දන්නේ නුවරඑළිය නගරයේ නිර්මාතෘවරයා වන සැමුවෙල් බේකස්. ඉතින් සැමුවෙල් බේකස්ගේ බංගලාවක් තිබිලා තිනවා මේ ගම්මානට උඩින් තියෙන ලංකාවේ උසම ගම්මානයක් කියලා කියන නග්රුක් ගම්මානය. ඉතින් නග්රුක් ගම්මානයට යන පාර තමයි අපි අද මේ ඇවිල්ලා ඉන්න non perial හරහා වැටලා තියෙන්නේ. ඔය non perial හරහා නග්රුක් වලට යන ගම්මානයට යන පාර දිගේ එක දවසක් සැමුවෙල් බේකස් පහලට අශ්ව කරත්තෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අශ්ව කරත්තෙන් එද්දී අශ්ව කරත්තය මේ වංගුවෙන් පෙරලිලා සැමුවෙල් බේකස් මිය ගිහිල්ලා කියලා තමයි ජනප්‍රවාද වල නම් සඳහන් වෙන්නේ. ඉතින් ඒ හේතුව නිසා මේ වංගුවට බේකස් වංගුව කියලා ගොඩක් දෙනෙක් හඳුන්වනවා. ඉතින් මේ වංගුව සබරගමු පළාතේ එක් සුවිශේෂී සංචාරක පුරවරයක්. ඉතින් අද අපි ආවේ සැමුවෙල් බේකස්ගේ මාර්කරිය අනුතුරු වෙච්ච බේකස් වංගුව බලන්න. ඔය ඈතින් පේන්නේ සබරගමු විශ්වවිද්‍යාලයට අනන්‍යතාවය වෙන ආදර කඳුවැටිය. ඉතින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හන්තාන කඳුවැටිය වගේම තමයි සබරගමු විශ්වවිද්‍යාලයට ආදර කඳුවැටිය. ඉතින් ආදර කඳුවැටියට එහා පසින් අපිට පේනවා සුන්දර දසුණක්. ඉතින් ඔයාලට මේ කැමරා දසුන් වලින් බලා ගන්න බෑ. නමුත් මෙතනට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් අද වගේ දවසක ඈතින් පුංචි වැව් ගණනාවක්. ඒ කියන්නේ දකුණු පළාතේ තියෙන පුංචි වැව් ගණනාවක අපිට දර්ශනීය දසුණක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ දවසක ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු මුහුදු තීරය. ඉතින් අද නම් අපි ගොඩක් වාසනාවන්ත දවසක්. ඉතින් අද කාලගුණයත් ඉතින් අපිටත් වාසිදායක වෙන ආකාරයට තමයි තිබුණේ. ඉතින් ඔන්න ඉතින් පොඩ්ඩක් බලන්නකෝ අපි බේකස් වංගුවෙන් පොඩ්ඩක් උඩට ගිහිල්ලා අපි බේකස් වංගුව දක්වා ආයි පහළට එනකොට කොච්චර ලස්සන දසුණක්ද අපිට බලා ගන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් අපි පහළට එද්දී අපිට හම් වෙනවා ඔන්න ඉස්සරහින් ඉන්න පිරිස. ඉතින් මේ පිරිස අතර ඉන්නවා ඔය මේ ළඟදී ඇල්ල බස් අනතුරින් මිය ගිය පිරිස අතර හිටියේ තංගල්ලේ නගර සභාවේ ලේකම්වරයා. ඉතින් අපිට මේ පුංචි වෙලාවේදී එතුමා ගැන පුදුම ලෙන්ගතුකමක් ඇති වුණා. මොකද කියනනම් එතුමා ඉතාමත් දක්ෂ සර්පිනා වාදන ශිල්පියෙක්. ඉතින් මේ පිරිසත් එක්ක ඇවිල්ලා අපිත් එක්කත් සින්දුවක් එහෙම කියලා ගොඩක් දේවල් බෙදා හදාගෙන ඒ වෙලාවේ යද්දී අපිට හිතුනේ නෑ කවදාවත් එතුමාට තව ටික දවසයි මේ ලෝකේ ඉන්න වෙන්න පුළුවන් කියලා. ඉතින් මොන වුණත් ඒ හිටපු කාලය ඇතුළත අපි එතුමා ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් එතුමාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් පැය දෙකකට අධික කාලයක් අපි බේකස් වංගුව සමග ගත කරලා අපිට දැන් වෙලාව හරි පහළට යන්න. මොකද කියනවනම් අපි රෑ වෙන්න කලින් අපි අද ගමනාන්තය දක්වා ගමන් කරන්න ඕන. ඉතින් අපි ඉතින් සුන්දර මතකටයකුත් එකතු කරගෙන තංගල්ලේ නගර සභාවේ සේවකයෝ ටිකත් එක්කත්
සුන්දර හෝරාවන් කීපයක් ගත කරලා අපි දැන් තීරණය කරනවා පහළට යන්න. ඉතින් පහළට යද්දී අපිට හම් වෙනවා පුංචි දියැලි ගණනාවක්. ඉතින් ඒ දියැලි ගණනාවෙම වීඩියෝ චූටි වීඩියෝ කීපයක් ඔයාලට එක්ක බෙදාගෙන අපි ඉතින් ගමන පහළට යන්න තීරණය කළා. ඔන්න ඉතින් මේ කතාව අපි පහළට කියවගෙන එද්දී අපිට හම්බෙනවා තවත් එක් සුවිශේෂී පුද්ගලෙක්. එයා තමයි නන්පේරේ ඉස්කෝලේ ගාවින් මගේ බයික් එකේ නැගපු පුංචි මල්ලි කෙනෙක්. ඉතින් මේ මල්ලි කියන විදිහට දැන් එයාලට මේ ගමේ ඉඳලා කරන්න පුළුවන් රැකියාවක් නැහැ. මොකද කියනවා නම් තේ වතු වලින් දවසකට ලැබෙන ආදායම එයාලගේ පවුලේ ජීවත් කරන්නවත් ප්‍රමාණවත් නැහැ. ඉතින් ඉස්සර මේ තේවතු ලස්සනට තිබුණත් දැන් මේ තේවතු වලින් ප්‍රමාණවත් ආදායමක් ලබා ගන්න තේවතු හිමියන්ටවත් බෑ. ඉතින් ඒ මල්ලි කියන විදිහට එයාලා මේ ගමේ උඩ ඉඳලා පහළට ගිහිල්ලා තියෙන්නේ එයාලගේ පවුලේ ආදායමට ප්‍රමාණවත් ආදායමක් මේ තේවතු වලින් ලබා ගන්න බැරි නිසා. ඉතින් මේ වගේ ගොඩක් දෙනෙක් අද වෙන විට ගම හැර දාලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ පාරවල් හැදිලා නැවතත් ගම ජනාකීර්ණ වෙන තත්ත්වයක් ළඟදීම උදා වෙයි. එතකොට ඉතින් මේ තියෙන ලස්සන නම් අපිට ටිකක් අඩුවෙන් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් අපිට ලස්සන වගේම මේ පරිසරවල ජීවත් වෙන මිනිස්සුන්ට මේ වගේ තියෙන යටිතල පහසුකම් ටික සංවර්ධනය වෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒ මල්ලිත් එක්කත් හිමින්තාලේ කතාවක් දාගෙන අපි කන්දේ පාමුලට ආයි ආවා. ඔන්න ඉතින් අද දවසේ අපේ අවසානය. මේ තමයි සුන්දර මීදුම් නගරය. හපුතලේ නගරය කියන්නේ ලංකාවේ මීදුම් වලින් පිරුණු නගරයක්. ඉතින් අද දවසේ අවසානට අපි තීරණය කරනවා හපුතලේ නගරයෙන් කතාව අවසන් කරන්න. ඉතින් මේ කතාව මගේ පළවෙනි vlog එක. මේ කතාවේ ගොඩක් තැන්වල වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද කියනවා නම් මම මීට කලින් මේ වගේ දෙයක් කළේ නැහැ. ඉතින් අමාරුවෙන් හරි මේ කතාව අහගෙන හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. අපි ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මම ජනිත්.